එලෙනා නුවන් කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඡන්දෙට කලින් දහම්ව හොයාගන්න කෙනා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. දහම්ට මේ වෙලාවේ කරදරයක් සිද්ධ වෙන්නේ නම් නැහැ. නමුත් දහම්ට වෙන දේ පිටිපස්සේ ගොඩක් වෙලාවට ලින්ටන් මුදලාලි රෝහානුයි අනිවාර්යෙන්ම ඉන්නවා කියලා නාරද දන්නවා. ඒක මුලින්දන්ම ඒගොල්ලන් අතර තියෙන කෝන්තරයක් හින්දා. මොකද දහම්ලගේ අක්කා නැති වෙන්න, මහත්තයා නැති වෙන්නත් හේතුව උනේ ලින්ටන් මුදලාලි. ඉතින් මේ අය තමයි ඉන්න එකම හතුරෝ. මොකද නාරදට කිසිම අවශ්‍යතාවයක් නැහැ දහම්ට කරදරයක් කරන්න. දන්න තරමින් දහම්ටත් වෙන තරහකාරයෝ නැහැ ලින්ටන් මුදලාලි ඇරෙන්න. ඉතින් තාත්තා වුණත් මේ දේ ගැන සැක හිතන්නේ නාරද එයාගේ හැසිරීම එදා ඉඳන්ම ඒ වගේ දේවල් කරපු නිසා. ඉතින් කොහොමුණත් කල්පත් දැන් ගෙදර ඉඳගෙන තාත්තගේ හැම වැඩකටම උදව් කරනවා. නමුත් මේ දේ පිටිපස්සේ නම් අයියා නැතුව ඇති. අනිවාර්යෙන්ම තාත්තයි රෝහන් අයියයි තමයි මේක කරන්න නැත්තේ කියලා නාරද විශ්වාස කරනවා. ඒ හින්දා ඒ සැකේ පස්සේ ආය යනවා. ඉතින් ගොඩක් දුරටම ඊළඟ කොටසේදී ඒක එළි වෙනවා. මොකද නාරද හොඩුවාවක් හොයාගෙන ඒ ඔස්සේ යනවා. ඉතින් රෝහන්ගේ ගෝලයෝ දෙන්න අනිවාර්යෙන්ම මේ දේ ගැන දන්නවා කියලා එයාලට කිව්වේ මජන් ධම්මික. ඉතින් ඒ හින්දා ඒ ලැබුණු තොරතුරත් එක්ක ඇත්තටම හොයාගෙන යන්නේ. ඉතින් ඒගොල්ලනුත් නාරදට බය හින්දා මේ සිද්ධිය ගැන සේරම විස්තරේ කියනවා. ඉතින් කීයටවත් හිතුවේ නැහැ තාත්තා මෙහෙම අපරාධයක් කරයි කියලා. නමුත් ඡන්දේ හින්දා මේ වගේ දෙයක් කරන්න තාත්තා අවදන්නේ දේශපාලනයේ බලය තහවුරු කරගන්නනේ. ඉතින් දැනටමත් ගමේ ලොක්කා වගේ ඉන්න තාත්තට ඇත්තටම දේශපාලනයෙන් දිනන්න ඕනේ නෑ කියන මතේ තමයි ඇත්තටම පොඩි මහත්තයා ඉන්නේ. ඒ වුණාට එයා ඊටත් වඩා හිතන්නේ එයා රන්දිට පොරොන්දුවක් වුණා දහම් හොයාගන්න උදව් කරනවා කියලා. අනිත් එක දහම් කියන්නේ හොඳ කොල්ලෙක් කියලා මේ වෙද්දි නාරද තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ අපරාධයක් වී යුතු නැහැ කියලා දන්න නිසා තමයි ඇත්තටම විශ්වාස කරන නිසා තමයි එයා මෙයාව හොයාගන්නේ. ඉතින් ඇත්තටම පොඩි මහත්තයාට පුළුවන් වෙනවා ඡන්දෙට කලියෙන්ම දහම්ව හොයාගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරි මැතිවරණයේදී ඡන්දෙට ඉදිරිපත් වෙනවා අනිවාර්යෙන්ම දහම්. ඉතින් ඒකත් පොඩි මහත්තයාගේ උත්සාහය හින්දා. ඉතින් ඔයාලට සුබ දවසක්.